විශ්වයෙන් ඔයාට විශේෂ පණිවිඩයක්. ඉදිරි දවස්වල ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන්න යන වෙනස්කම් මොනවද කියලා මේ රීඩින් එකෙන් බලමු. මේ රීඩින් එක තව තවත් ඔයාට ගැළපෙන්න මම කාරණා කිහිපයක් කියනවා. මම මේ කියන කාරණා වලින් එකක් හරි ඔයාට ගැළපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා මේ වෙලාවේ ඉන්න තැනට ඔයාට සුදු රතු කොළ මොනවාම හරි දෙයක් පේන්න තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවස ඇතුළත මොකක්ම හරි ඒන්ජල් නම්බර් එකක් දැක්කනම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. ඔයාගේ කැමතිම වර්ණ අතර කහ, රෝස, සුදු, නිල්, කළු, කොළ මෙන්න මේ වර්ණ වලින් එකක් හරි තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා විශ්වය අසීමිත ලෙස විශ්වාස කරන කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. ඔයා මේ රීඩින් එක බලන්න කලින් පැණි රස කෑමක් කාපු කෙනෙක් නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවස ඇතුළත සමනලයෙක් හෝ කුරුල්ලෙක් පියාඹමින් ඉන්නවා දැක්ක කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. 1 2 6 8 මම මේ කිව්ව අංක වලින් එක අංකයකට හරි ඔයා කැමති නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. T A R S U E මම මේ කිව්ව අකුරු ඔයාගේ නමේ කොතනකටම හරි යෙදෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා සත්තුන්ට ආදරය කරන කෙනෙක් නම් ඔයා සුරතල් සත්තුන් නැති කරන කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. මම ඔයාට දැන් කාරණා කිහිපයක් කිව්වා. මම මේ කියපු කාරණා වලින් එකක් හරි ඔයාට ගැළපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාට කාරණා කීයක් ගැළපුණාද කියලා මට කමෙන්ට් එකක් දාන්න. විශ්වයෙන් ඔයාට ලැබෙන පළවෙනි පණිවිඩය තමයි අලුත් ආරම්භයක් ලැබෙනවා කියන එක. ඔයාට අලුත් ආරම්භයක් නැත්නම් හොඳ අවස්ථාවක් ඔයාගේ ජීවිතයට ලැබෙන්න තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා කවදාවත් හිතුවේවත් නැති අලුත් ආරම්භයක් ජීවිතේ සිද්ධ වෙන්න යනවා. එහෙමත් නැත්නම් ඔයා කවදාවත් හිතපු නැති හොඳ අවස්ථාවක් ඔයාගේ ජීවිතයට ලං වෙන්න යනවාට හොඳ අවස්ථාවක් හම්බෙන්න යනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම මේ ආරම්භයත් මේ අවස්ථාවත් එක්ක ඔයාගේ ජීවිතේ ඔයා නොහිතපු විදිහට වෙනස් වෙන්න යනවා. ඔයා ඉන්න තැනින් ගොඩක් දියුණු තත්ත්වයකටපත් වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. මේ අවස්ථාව ඔයාගේ රැකියාව සම්බන්ධයෙන්, ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් ඔයාගේ පවුල සම්බන්ධයෙන්, ඔයාගේ ආදරය සම්බන්ධයෙන් මොනවා හරිම දෙයක් සම්බන්ධයෙන් ඔයාට මේ අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඔයාට ලැබෙන මේ අවස්ථාවත් එක්ක ඔයාට ලැබෙන මේ අලුත් ආරම්භයත් එක්ක ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඔයා හැසිරෙන විදිය, ඔයාගේ ගතිගුණ, ඒ වගේම ඔයා වටේ ඉන්න පිරිස පවා වෙනස් වෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාට ලැබෙන්න යන මේ අලුත් අවස්ථාවත් එක්ක අලුත් ආරම්භයත් එක්ක ඔයා වටේ ඉන්න අය වෙනදට වැඩිය ඔයාට ගරු කරන්න ගන්නවා. ඔයා ඒ අය අතර කැපී පෙනෙන චරිතයක් වෙනවා. ඒ අය ඔයාව ගොඩාක් දුරට පිළිගන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට රැකියාවක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ඒ සඳහා හොඳ සහයෝගයක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳ අදහසක්, හොඳ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ආදරයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ආදරය කරන කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඔයා හිතුවේවත් නැති විදියට හොඳම හොඳ කෙනෙක් ඔයාගේ ජීවිතයට ලං වෙන්න පුළුවන්. මේ වගේ ඔයා ඉන්න තත්ත්වය අනුව ඔයාට හොඳ අවස්ථාවක් ලැබෙන්න යනවා. ඔයා මේ වෙනකොටත් විශ්වයේ ධනාත්මක ශක්තියින් එක්ක ගනුදෙනු කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉදිරි කාලයේදී විශ්වය ඔයා ඉල්ලන දේවල් ලබා දෙන කාලයක්. ඉදිරි කාලයේදී ඔයාට ඕන විදිහට ඔයාගේ ජීවිතය වෙනස් වෙන කාලයක්. ඔයාට ඕන විදිහට ඔයාගේ වටේ ඉන්න පිරිස හැඩ ගැහෙන කාලයක් එනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඉදිරි කාලයේදී ඔයා මුදල් අතින් ගොඩාක් ස්ථාවර වෙනවා. මුදල් වලින් ඔයාට අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට මේ අවස්ථාවත් එක්ක ඉදිරියේදී තව අවස්ථා එන්න තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයාට මුදල් සම්බන්ධයෙන් ජීවිතයට එන හොඳ අවස්ථා මග අරගන්න එපා කියලා රීඩින් එකෙන් කියනවා. ඉදිරි කාලයේ ඔයා ගොඩක් සතුටින් ඉන්න කාලයක්. ඔයා ජීවිතේ ඉල්ලන දේවල් ඔයාට හම්බෙන කාලයක්. ඔයා හීනමවපු ජීවිතේ ඔයාට ලැබෙන කාලයක්. මේ රීඩින් එක බලපු ඔයා ගොඩාක් වාසනාවන්තයි. විශ්වය විසින් ඔයාට සුදුසු දේවල් සුදුසුම අවස්ථාවේදී ලං කරලා දෙනවා.
එතකන් සතුටින් ඉන්න.